Hello everyone, welcome back to Japan. It's Sashi YouTube channel. Today I will teach you easy Japanese polite words. Okay, now let's go to the video. Right, මම එතකොට ඔන්න ඉස්සෙල්ලත් කිව්වා අපි දැන් අද වීඩියෝ එකේදී ඉගෙන ගන්නේ ආචාර ධර්ම politeness system එක පිළිබඳව තමයි ඉගෙන ගන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු ජපන් භාෂාවෙන් මොකක්ද මේ ආචාර ධර්මවලට කියන්නේ කියලා. එතකොට ජපන් භාෂාවෙන් අපි ආචාර ධර්මවලට කියනවා අයිසත්සු. මොකක්ද? අයිසත්සු. එතකොට මේ ජපන් ජාතිකයින් ආචාර ධර්ම ගොඩාක් වැදගත් කරලා සැලකනවා. එතකොට ජපන් භාෂාව ඉගෙන ගන්න ශිෂ්‍යයින් හැටියට අපිත් අනිවාර්යයෙන්ම ආචාර ධර්ම නැත්තම් අයිසත්සු වැදගත් කරලා ඉගෙන ගන්න ඕනේ. ඉතින් එහෙනම් අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ආචාර ධර්ම එහෙමත් නැත්නම් අයිසත්සු පිළිබඳව. එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරමු එදිනදා ජීවිතයේදී අපි මොනවද පාවිච්චි කරන අයිසත්සු කියලා. රයිට්, එහෙනම් ඔන්න දැන් අපි කතා කරමු එදිනදා ජීවිතයේදී අපි පාවිච්චි කරන ආචාර ධර්ම පිළිබඳව. රයිට්, අපි ඉස්සෙල්ලාම ගමු good morning ගමු. රයිට්, අපි good morning කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් උදේට මුණ ගැහුනොත් අපි පාවිච්චි කරනවා good morning නැත්නම් සුබ උදෑසනක් කියන අපි කියනවා. එතකොට අපි good morning නැත්නම් සුබ උදෑසනක් කියලා ජපන් භාෂාවෙන් කියන්නේ ඔහයෝ ගොසයිමස්. ඔහයෝ ගොසයිමස්. සා නෙමෙයි za za. එතකොට යෝ ඇදෙනවා ගෝ ඇදෙනවා ඔහයෝ ගොසයිමස් තමයි කියන්නේ. රයිට්, ඒ good morning කියලා කියන්න තමයි ඔහයෝ ගොසයිමස් කියලා කියන්නේ. රයිට්, එතකොට අපිට කවුරු හරි කෙනෙක් දවල් කාලේදී හම්බෙනවා නම් අපි කියන්නේ good afternoon නැත්නම් සුබ දහවලක් කියලා තමයි කියන්නේ. එතකොට අපි ජපන් භාෂාවෙන් good afternoon කියලා කියන්නේ කොන්නිචිවා. මොකද්ද කියන්නේ? කොන්නිචිවා කියලා තමයි සුබ දහවලක් කියලා කියන්නේ. රයිට්, ඊළඟට අපි බලමු සුබ සන්ධ්‍යාවක්. එහෙමත් නැත්නම් good evening කියලා කොහොමද කියන්නේ? අපි ජපන් භාෂාවෙන් සුබ සන්ධ්‍යාවක් එහෙමත් නැත්නම් good evening කියලා කියන්නේ කොන්බන්වා. මොකද්ද? කොන්බන්වා. රයිට්, එතකොට ඔන්න කෙනෙක් අපි නින්දට යද්දි රාත්‍රියේදී හම්බුනොත් අපි කියනවා සුබ රාත්‍රියක් කියලා නේද කියන්නේ? good night කියලා අපි කියනවා නේද? එතකොට ජපන් භාෂාවෙන් good night එහෙමත් නැත්නම් සුබ රාත්‍රියක් කියලා ජපන් භාෂාවෙන් කියන්නේ ඔයාසුමිනාසයි. මොකද්ද? ඔයාසුමිනාසයි කියලා තමයි කියන්නේ. එතකොට සමස්තයක් හැටියට අපි සුබ දවසක් කියලා කියනවා කොන්නිචිවා කියලා. එතකොට දැන් ඔන්න මතක් වෙනව නේද? සුබ දහවලක් කියලා කියන්නත් අපි පාවිච්චි කරේ කොන්නිචිවා. එතකොට සුබ දවසක් කියලා කියන්නත් අපි පාවිච්චි කරනවා කොන්නිචිවා. එතකොට ඔන්න අපි අවසානයේදී කතා කරා ඔන්න පිළිවෙලට ගත්තොත් අපි කතා කරේ සුබ උදෑසනක්, සුබ දහවලක්, සුබ සන්ධ්‍යාවක්, සුබ රාත්‍රියක්, ඒ වගේම සුබ දවසක් කියලා කියන්න අපි පාවිච්චි කරන විදිහ ඉගෙන ගත්තා. සුබ උදෑසනක් නම් අපි කිව්වා ඔහයෝ ගොසයිමස්. සුබ දහවලක් නම් අපි කිව්වා කොන්නිචිවා. සුබ සන්ධ්‍යාවක් නම් අපි කිව්වා කොන්බන්වා. සුබ රාත්‍රියක් නම් අපි කිව්වා ඔයාසුමිනාසයි. එතකොට අපි අවසානයේදී ඉගෙන ගත්තා සුබ දවසක් කියලා කියන්නත් අපි පාවිච්චි කරන්නේ කොන්නිචිවාම තමයි කියලා. රයිට්, එතකොට ඔන්න අපි දැන් කතා කරලා ඉවර කරා එදිනදා ජීවිතයේදී භාවිත වන ආචාර ධර්ම අයිසත්සු පිළිබඳව කතා කරලා ඉවර කරා. රයිට්, එහෙනම් දැන් ඔන්න අපි කතා කරන්න හදන්නේ නිවසේදී භාවිත වන ආචාර ධර්ම අයිසත්සු පිළිබඳව. රයිට්, ඔන්න ඔයා හිතන්න ඔයාගේ ගෙදරට අමුත්තෙක් එනවා. අමුත්තාවට පස්සේ ඔයා මොකද්ද කියන්නේ? ඔබව නිවසට සාදරයෙන් පිළිගන්නවා කියලා
කියලා නේද කියන්නේ. රයිට්. එතකොට ඔන්න ඔබව නිවසට සාදරයෙන් පිළිගන්නවා කියලා ජපනීස් වලින් අපි කියනවා ඔකේරි නසායි කියලා කියනවා. ඔකේරි නසායි කියලා ඔන්න කියනවා. රයිට්. එතකොට ඔන්න අමුත්තා ගෙදර ඉඳලා ඔන්න එයා යන්න හදනවා. එතකොට එයා මොකද්ද කියන්නේ? ගිහින් එන්නම් කියලා කියනවනේ. එතකොට ජපනීස් වලින් ගිහින් එන්නම් කියලා කියන්නේ ඉත්තකිමාස් කියලා කියනවා. එතකොට ඔන්න අමුත්තා ගෙදරට එද්දී අපි කියන ඔබව නිවසට සාදරයෙන් පිළිගන්නවා කියලා. ඒ කියන්නේ ඔකේරි නසායි කියලා කියනවා. එතකොට ඔන්න අමුත්තා ගෙදරින් එළියට යන්න හදද්දී එයා කියනවා ගිහින් එන්නම් කියලා. ගිහින් එන්නම් කියලා අපි කියන්නේ ඉත්තකිමාස් කියලා කියනවා. රයිට්. එහෙනම් ඔන්න දැන් අපි කතා කරන්න යන්නේ ආහාර ගද්දි මොනවද පාවිච්චි කරන ආචාර ධර්ම. එහෙමත් නැත්නම් අයිසත්සු මොනවද කියලා තමයි. රයිට්. අපි ආහාර ගද්දි මොනවද පාවිච්චි කරන්නේ? රයිට්. ලංකාවේ නම් ප්‍රයිමරි ස්කූල් වල තමයි මේක ගොඩක් පාවිච්චි වෙන්නේ. අර කවියක් එහෙම කියලා ආහාර ගන්න ආරම්භ කරනවා. ජපානයේ එහෙම නෙමෙයි, සෑම දෙනාම හැම පුද්ගලයෙක්ම මේක කියනවා. එතකොට ආහාර කන්න කලින් අපි කියනවා ඔබ පිළියෙල කර දුන් ආහාරය ගැනීමට අවසරයි කියලා තමයි කියන්නේ. එහෙම ජපාන් වලින් කියන්නේ ඉතාදාකිමාස් කියලා කියනවා. කොහොමද? ඉතාදාකිමාස් කියලා කියනවා. එතකොට කාලා ඉවර වෙලා ඔබ පිළියෙල කර දුන් ආහාරයට ස්තුතියි කියලා කියනවා. ඒක ජපනීස් වලින් කියන්නේ ගොචිසෝ සාමාදෙෂ්තා. මොකද්ද? ගොචිසෝ සාමාදෙෂ්තා කියලා තමයි ජපනීස් වලින් කියන්නේ. එතකොට කන්න කලින් අපි කියනවා ඔබ පිළියෙල කර දුන්න ආහාරය ගැනීමට අවසරයි කියලා. ඒක ජපනීස් වලින් කියන්නේ ඉතාදාකිමාස් කියලා කියනවා. කාලා ඉවරනාට පස්සේ ඔබ පිළියෙල කර දුන්න ආහාරයට ස්තුතියි කියලා කියනවා. එහෙම කියන්නේ ගොචිසෝ සාමාදෙෂ්තා කියලා කියනවා. රයිට්. එහෙනම් ඔන්න දැන් අපි කතා කරන්න යන්නේ සමාව යෙදීමේදී භාවිත කරන ආචාර ධර්ම පිළිබඳව. රයිට්. අපි පළවෙනිටම මෙහෙම කතා කරමු. ඔයා හිතන්න ඔයා බස් එකක යනවා. යද්දී ඔයා අතින් ඔයා නොදැනුවත්ව කකුලක් පෑගෙනවා පුද්ගලයෙකුගේ. ඔයා දැනුවත්වද ඒක වෙන්නේ? නෑ. ඔයා නොදැනුවත්ව තමයි ඒ කකුල පෑගෙන්නේ. රයිට්. ඒ වගේ අවස්ථාවන් වලදී ඔයා නොදැනුවත්ව වරදක් වෙලා සමා වෙන්න කියලා අපි සමාව ඉල්ලන්නේ ජපන් භාෂාවෙන් කියනවා නම් ගොමෙන්නසයි කියලා කියනවා. මොකද්ද කියන්නේ? ගොමෙන්නසයි. ඔයා නොදැනුවත් ඔයා අතින් වරදක් සිද්ධ වෙලා සමා වෙන්න කියලා කියනවා නම් ජපන් භාෂාවෙන් ගොමෙන්නසයි කියලා කියනවා. රයිට්. එකට රිප්ලයි එකක් දෙනවා නම් කමක් නැහැ කියලා කියනවා නේද? ඊයේ ජපන් භාෂාවෙන් කියනවා නම් ඊයේ කියලා තමයි කියන්නේ. රයිට්. ඊළඟට අපි කතා කරමු ජපන් භාෂාවෙන් කියනවා නම් සුමිමසෙන්. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා අතින් හිතලා ඔයා වැරද්දක් කරනවා. ඒ වගේ අවස්ථාවන් වලදී අපි ජපන් භාෂාවෙන් කියන්නේ සුමිමසෙන් කියලා කියනවා. තව අවස්ථාවක් ගත්තොත් ඔයා හිතනවා පාරේ ඇවිදගෙන යනවා. එහා පැත්තෙන් වාගේ යාළුවෙකුත් පාරේ ඇවිදගෙන යනවා දකිනවා. ඔයාට ඕන වෙනවා ඒ යාළුවට කතා කරන්න. ඒ වගේ අවස්ථාවන් වලදී කෙනෙකුට අඬ ගැසීමේදී පාවිච්චි කරන්නේ අපි ඒත් සුමිමසෙන්ම තමයි. සුමිමසෙන්ම තමයි. එතකොට ඔන්න සුමිමසෙන් පාවිච්චි වෙන අවස්ථාවන් දෙකක් අපි ඉගෙන ගත්තා. මොකද්ද? පළවෙනි එක ඔයා දැනුවත්ව වැරද්දක් කරනවා නම් ඒකට සමා වෙන්න කියලා අපි කියන්නේ සුමිමසෙන්. දෙවෙනි අවස්ථාව තමයි ඔයා කෙනෙකුට අඬ ගහද්දී අපි පාවිච්චි කරන්නේ සුමිමසෙන්ම තමයි. රයිට්. ඊළඟට ඔන්න ඔයා යාළුවෙක්ගේ හරි ගෙදරකට යනවා. ගිහිල්ලා දොරට තට්ටු කරනවා. කතා කරන්න. එතකොට අපි කියන්නේ බාධා කරනවාට සමා වෙන්න කියලා තමයි අපි දොරට තට්ටු කරන්නේ.
පාත කරනවාට සමා වෙන්න කියලා අපි ජපන් භාෂාවෙන් කියනවා ශිට්සුරේෂිමාස්. මොකද්ද කියන්නේ? ශිට්සුරේෂිමාස් කියලා කියනවා. එතකොට වගේ යාළුවෝ හරි ගෙදර ඉන්න පුද්ගලයා ඔයාට කියන ඔව් එන්න කියලා කියනවා. ඔව් එන්න. ඔව් එන්න කියලා ජපන් භාෂාවෙන් කියන්නේ හයි දෝසෝ. හයි දෝසෝ කියලා කියනවා. එතකොට ඔන්න ඔය ටික තමයි අපි සමාවය දීමේදී භාවිත කරන ආචාර ධර්ම ටික. රයිට්, එහෙනම් ඔන්න දැන් අපි කතා කරන්න යන්නේ ස්තුති කිරීමේදී භාවිත කරන ආචාර ධර්ම මොනවද කියන එක පිළිබඳව. රයිට්, ස්තුති කියලා කොහොමද ජපන් භාෂාවෙන් කියන්නේ? අපි ස්තුති කියලා ජපන් භාෂාවෙන් කියනවා අරිගතෝ කියලා කියනවා. මොකද කියන්නේ? අරිගතෝ කියලා කියනවා. ඒකට කමන්නේ කියලා කොහොමද කියන්නේ ජපන් භාෂාවෙන්? ඊයේ මොකද්ද? ඊයේ කියලා කියනවා. එතකොට අර ස්තුතිනේ බොහෝ ස්තුති කියලා අපි කියනවා අරිගතෝ ගොසයිමස්. මොකද්ද? අරිගතෝ ගොසයිමස් කියලා කියනවා. ඒ බොහෝ ස්තුති, බොහෝම ස්තුති කියලා කියන්නේ දෝමෝ අරිගතෝ ගොසයිමස්. මොකද්ද? දෝමෝ අරිගතෝ ගොසයිමස් කියලා කියනවා. රයිට්, එතකොට අපි thank you කියලා කිව්වහම මොකද්ද දෙන්න රිප්ලයි එක? you're welcome කියලා කියනවනේ. you're welcome. ස්තුති කියලා කිව්වොත් ඔබේ ස්තුතිය සාදරයෙන් පිළිගන්නවා කියලා කියනවනේ. ඒ වගේ අරිගතෝ ගොසයිමස් කියලා කිව්වොත් ජපන් භාෂාවෙන් කියන්නේ ඔබේ ස්තුතිය සාදරයෙන් පිළිගන්නවා කියලා අපි කියන්නේ දෝයිතශිමස්තේ. මොකද්ද? දෝයිතශිමස්තේ කියලා තමයි කියන්නේ. රයිට්, එහෙනම් ඔන්න අපි අවසානයේට කතා කරනවා සමුගැනීමේදී භාවිතා කරන ආචාර ධර්ම පිළිබඳව. සත්ස පිළිබඳව. සමුගැනීමකදී අපි සමුගන්නවා කියලා ජපන් භාෂාවෙන් කියන්නේ සයෝනරා. මොකද්ද? සයෝනරා කියලා තමයි කියන්නේ. එතකොට මේ සයෝනරා වල රිප්ලයි එක සමුගන්නවා කියන එකේ රිප්ලයි එක තමයි නැවත මුණ ගැසෙමු කියන එක. එතකොට සයෝනරා කිව්වොත් නැවත මුණ ගැසෙමු කියලා ජපන් භාෂාවෙන් කියන්න ඕනේ. නැවත මුණ ගැසෙමු කියලා ජපන් භාෂාවෙන් කියන්නේ ජාමතා. මොකද්ද? ජාමතා. අපි හිතමු පාසලක වගේ නම් නැවත හෙට මුණ ගැසෙමුනේ. කොහොමද කියන්නේ? ජාමතා අෂ්ටා. අෂ්ට කැල තමයි ඇඩ්ඩුනේ. ඇයි අෂ්ට කැලක් ඇඩ්ඩුනේ? හෙට කියලා කියන අපි ජපන් භාෂාවෙන් කියනවා අෂ්ටා කියලා තමයි කියන්නේ. එතකොට නැවත හෙට මුණ ගැසමු කියලා අපි කියන්නේ ජාමත අෂ්ටා. ආය අපිට කියන්න පුළුවන් නැවත මුණ ගැසමු. හැබැයි තාම නිශ්චිත දිනයක් නැහැ. හැබැයි මුණ ගැහෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේ අවස්ථාවන් වලට අපි කියන්නේ ජා අයිමෂෝ. මොකද්ද? ජා අයිමෂෝ. එතකොට ඔන්න සයෝනරා කිව්වොත් රිප්ලයි පැටර්න්ස් තුනක් තියෙනවා. එමයි මොනවද? ජාමත කියන්න පුළුවන්, ජාමත අෂ්ට කියන්න පුළුවන්, ජායිමෂෝ කියන්න පුළුවන්. රයිට්, එහෙනම් අන්න අපි දැන් කතා කළා වීඩියෝ එකේදී මොනවද එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන ආචාර ධර්ම, ඊට පස්සේ ආහාර ගැනීමේදී භාවිතා කරන ආචාර ධර්ම, ඊට පස්සේ සමුගැනීමකදී භාවිතා කරන ආචාර ධර්ම, සමාවය දීමේදී භාවිතා කරන ආචාර ධර්ම, මේ වගේ ගොඩක් ආචාර ධර්ම පිළිබඳව අපි සිම්පල් අයිඩියා එකක් ගත්තා. චූටියට කතා කරන පුංචි දල අදහසක් අපි ගත්තා. ඉතින් අදට මම නවතිනවා. එහෙනම් අපි අලුත් vlog එකකින් හම්බෙමු. どうもありがとうございます。